මම අද ඔයාලට ගේන්නේ අපේ සිංහල 4 වසර සිංහල පෙළ පොතේ තියෙන පොත් කුරුල්ලා කියන පාඩමයි. දැන් ඔයාලට ඒක කියලා දෙන්න. ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ පොතින් පොතට පියඹා යමි හරි සැල්ලුවේ තාත්තාගේ කොටු කමිසය උඩ සාක්කුවේ බර අඩු වෙනවා දැක්කම ඇති කියා හිතේ ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ පොතින් පොතට මං ගියේ දුර දුටු කෙනෙකු නැතේ පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳේ වැටි පුටුවේ ඇදී පොළවේ වැතිරිලා තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් නිගිල්ලෙමි පොත් කුරුල්ලෙකු වෙලා ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලුවේ තාත්තාගේ කොටු කමිසය උඩ සාක්කුවේ බර අඩු වෙනවා දැක්කම ඇති කියා හිතේ ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ පොතින් පොතට මං ගියේ දුර දුටු කෙනෙකු නැතේ පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳේ වැටි පුටුවේ ඇදී පොළවේ වැතිරිලා තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් ඉගිල්ලෙමි පොත් කුරුල්ලෙකු වෙලා දැන් මම ඔයාලට ඒ ගීතේ කියලා දුන්නා. ඔයාලත් ඒක ලස්සනට පාඩම් කරගන්න ඕනේ. ස්තුතියි.